මං ගැනවත් සිරිසේන ගැනවත් මහින්ද රාජපක්ෂ ගැනවත් චන්ද්‍රිකා ගැනවත් ගෝඨාභය ගැනවත් කතා කරන්න එපා. හොඳ කියන්නත් එපා නරක කියන්න. ඡන්දේ අපි ගැන නෙමෙයි. මාස 6කට ඉස්සෙල්ලා පත් වුණ ජනාධිපතිව එයාගේ ආණ්ඩුව. ඒකයි තියෙන්නේ. වෙන එකක්වත් අදාළ නැහැ. මොකද්ද මේ මාස 6 කරේ? මාස 6 මට තිබුණ නැති මම පොලින් නැති කරා. IMF එකේ මුදල් අරන් දුන්නා. දැන් මේ අය මොකද්ද කරන්නේ? මේ ඡන්දේ දිනනවද? සමහර අය කියනවා මේ සැරේ මාලිමාව දිනනවා කියලා. මම නම් යන්නේ ජනාධිපතිතුමා කිව්ව එකට. ඡන්දේ දෙන්නේ නැත්තම් මුදල් දෙන්නේ නැහැ කිව්වා. මේක ටිකක් මෙහාට ගන්නද? ඡන්දේ දෙන්නේ නැත්තම් මුදල් දෙන්නේ නැහැ කිව්වා. ඒ පෙරදෙනකොට කියන කතාවක් නේ. දිනනකොට කියන්නේ ඔබ දුන්න වරම තවත් ශක්තිමත් කරන්න කියලා. අපි ඔක්කොම දන්නවනේ මේ භාෂාව. සල්ලි දෙන්නේ නැහැ. ඒ කියන්නේ උඹලා අපිට ඡන්දේ දුන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නැහැ. මං අහන්නේ ඡන්දේ දුන්නත් සල්ලි දිනනවා දෙන්නේ කියලා. දැන් අනුමත කරන්න කියලා සල්ලි යන වෙන මොනවද තියෙන්නේ? ඒකයි මම අහන්නේ. ඉතින් ගෙදරට ගිහින් කතා කරා. කියන්නේ පෙරදෙන කතාවක් නෙවෙයි. දිනන කතාවක් නෙවෙයි. දැන් මම දැක්ක ඊයේ රජයේ සේවකයන්ට තර්ජනය කරලා තියෙනවා. මාරු කරනවා කියලා. තමන්ගේ හිතේ තිබුණ එක තැපැල් ඡන්දෙ ඉස්සලා කරපු එක ගැන මම ස්තුතිවන්තයි. යන්නේ 30 මයි 30 වෙනිදා පස්සේ වැඩේ දෙනවා. මාරු කරනවා කියනවානේ. රජයේ සේවකයන්ට ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව තියෙනවා. ඒගොල්ලෝ ස්වාධීන වැඩ කටයුතු කරන්න ඕනේ. JVP කියන දේ වැඩ කරන්න බෑ. මොකක්ද ඒගොල්ලේ වැරද්ද? මේ රජයේ සේවකෙක් තමයි මම ආණ්ඩුව බාරගත්තේ. මම ආණ්ඩුව බාර අරගෙන වැටෙන්න තියෙන ආණ්ඩුවක් අනෙක් පැත්තට හරවලා ආපහු ස්ථිර කරලා තමයි බාර දුන්නේ. මේ මිනිස්සු මං එක්ක වැඩකට ගෑනුවා. UMP වෙන්න තිබුණා, පොට්ටුවේ වෙන්න තිබුණා, මාලිමාවේ වෙන්න තිබුණා, TNA මන් දන්නේ මොකක්ද කියන්නේ. ඒ සමස්තයක් ඇටියට මට පුළුවන් වුණා ඒගොල්ලෝ යොදවලා ඔබට සහනය ලබා දෙන්න. මම ඒක තනියම කරේ නේ. මම ඔය UNP යට කිව්වේ නෑ කරන්නේ. මේ මිනිස්සු මාර්ගයෙන් කරේ. අන්දගල දිනවා ජයාජයවතුන් ජනාධිපති කාලේ මේ මහවැලිය හදනවා මේ වැඩ කටයුතු කරනවා ගෙවල් මොනවද නෙකරුවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා චන්ද්‍රිකා රැකිනේ කාලේ යුද්ධ දිනනකොට කොහොමද අල්ලගෙන ගෙනිච්චේ මහින්ද රාජපක්ෂේ දිනේ උදව් කරා ඔය පාරවල් හදන්නේ දැන් අපි දැක්ක සිරිසේන ජනාධිපති මම අකමැති වෙලා ඉච්චපාල මේ අය තමයි රට ගෙනිච්චේ සාර්ථක අසාර්ථකයෙන් අපේ ප්‍රතිපත්තිවලුනේ එදා පණ්ඩාරනායක මැතිණිගේ දවස් දෙකක් පත් කන්න නැති ප්‍රතිපත්තියක දැන්ලා අපි යටතේ රට ආගමික ක්‍රියාපෝෂිත කරා. ඇයි මේ යන තර්ජනය කරන්නේ? මෙයාගේ වැඩ ගන්න ගන්න ඕනේ. මේකට සාර්ථක වෙනවා නම් සාර්ථකේ ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති තියෙන නිසා. මේ අසාර්ථක නම් අසාර්ථක ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති නැති නිසා ඒ නිසා අහන්නේ ඉස්සෙල්ලා ඇයි මේ මිනිස්සුන්ට වයින්නේ තමන් මේ මාසය සාර්ථකද කියලා බලන්න අපේක්ෂිතෙන් පළවෙනි එක අදා ඒකයි එනසුමාන වෙනකන් ගිහින් තැපැල් ඡන්ද තියෙන අය මුණට ගහනවා අනික අය පස්සේ මුණට ගහනවා අර කිව්වේ කතාවේ තියෙන ක්ලිප් එක ක්ලිප් එක ගිහින් දෙන්න එච්චරයි හැම එක්කෙනාටම අර ක්ලිප් එක අරගෙන හැම එක්කෙනාටම යොන්න තමයි දන්නේ. ඕකයි අද ගිහින් කරන්න ඕනේ. හරිද? ඒ ටික කරා. තර්ජනය කරා. මොකද සල්ලි දෙන්න උඹලා අපි එක්ක වැඩ කරේ නැත්නම් උඹලා මාරු කරනවා කවුද මේක කරේ? ඒකයි යන්නේ.